සුබෝදෑසනක් වේවා සියලු දෙනාටම. ඉතින් මේ තියෙන්නේ අම්බලන්ගොඩ කලාපයේ තියෙන සිසුන් 200ට අඩු කුඩා පාසලක් වන ග්‍රාමීය මහාවිද්‍යාලය. ඉතින් මේ පාසලේ තියෙන තවත් එක් සුවිශේෂී ස්ථානයක් තමයි අපේ පුස්තකාලය කියලා කියන්නේ. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ග්‍රාමීය විද්‍යාලයේ පුස්තකාලය කියලා. ඉතින් මේ තියෙන අපේ පුස්තකාලයේ ඇතුළත ස්වරූපය. අපේ මේ පුස්තකාලය අද වෙන විට මේ වගේ තත්වයකට ගේන්න අලංකාර තත්වයකට ගේන්න වෙහෙස මහන්සි වුණු ගුරුතුමිය තමයි අපේ පුස්තකාල භාරාචාර්යතුමිය නීලියා නයනතාරා ගුරු මෑණියන්. ඉතින් අපේ ගුරුතුමියට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ ලස්සන පුස්තකාලයක්, මේ වගේ ප්‍රියමනාප පුස්තකාලයක් අපේ මේ ග්‍රාමීය විද්‍යාලයේ ආදරණීය සහෝදර නංගිලා මල්ලිලාට හදලා දුන්න එකට. අපේ ගුරුතුමිය අපිට ඉතාමත් ප්‍රියමනාප විදියට, ඒ කියන්නේ අපිට හිතට දැනෙන විදියට පොතක් කියවන සුදුසු පරිසරයක් හදලා දුන්නා. ඒතකොට අපේ මිස් අපේ පොත් වර්ගීකරණයක් කරලා තියෙනවා. ඒ වගේම විවිධ අංශ බෙදලා තියෙන පුස්තකාලේ. ඒ වගේම ඊට අමතරව ගත්තාම ළමයින්ට ආදර්ශ පාඨ, ඊට අමතරව විෂය කරුණු, බිත්ති පුවත්පත් මේ කියන හැම දෙයකින්ම පුස්තකාලය පරිපූර්ණ කළා තමයි අපිට අලුත් පුස්තකාලය මේ විදිහට හදලා දුන්නේ. ඉතින් අපේ පුස්තකාලය ඇතුළත වගේම තමයි පිටතත් තියෙනවා අපේ මිස් මහන්සියලා හදපු රීඩින් හට් එකක්. අද වෙනකොට ළමයි ගොඩක් මෙතනට එනවා පොතක් කියවන නිදහසේ. ඉතා සතුටින් මෙතනට වෙලා පොතක් කියවලා දැනුම ලබා ගන්න අද ළමයි ගොඩක් මෙතනට එනවා. ඉතින් මේ තියෙනෙත් අපේ නීලියා ගුරුතුමියගේ තවත් එක් මහන්සියක ලස්සන ප්‍රතිඵලයක් කියලා පෙන්වලා දෙන්න පුළුවන්. Apa kerana putih? Makan tinggi orang putih? Hari apa urus pun. හරි. ඉතින් අපි මෙච්චර වෙලා අපි මේ පුස්තකාලය ගැන කතා කරා. ඒ වගේම පුස්තකාලය හදපු මිස් ගැන කතා කරා. ඉතින් කවුද අපි මේ නීලී මිස් කියන්නේ කියලා අපි බලමු. ඉතින් මේ ඉන්නේ අපේ පුස්තකාලේ මේ විදියට ලස්සනට හදලා දීපු නීලිය මිස්. ඉතින් ඇයි මිස්ටර් අපි වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න හිතුනේ කියලා අපි පුංචි වචන අල්පයක් කියමුද මේ අවස්ථාවේදී? ලයිබ්‍රරි කියන්නේ සාමාන්‍ය ළමයි ටිකක් එන්න අකමැති තැනක්. මට ඕන උනේ මේ දරුවෝ මෙතෙන්ට ගෙන්න ගන්න පුළුවන් විදිහට ඉස්සෙල්ලාම මේ ලයිබ්‍රරි වලට ආස හිතෙන පරිසරයක් එක්ක නිර්මාණය කරන්න. ඒ වගේම ලයිබ්‍රරි කියන්නේ දැන් නිශ්ශබ්දව ඉඳගෙන ඉන්න තැනක් නෙමෙයි. මුලින්ම අවශ්‍ය වෙන්නේ දරුවා ලයිබ්‍රරියට
රැගෙන එන එක, මෙතනින් ඇවිල්ලා වාඩි වෙන එක, ඊට පස්සේ තමයි අපි දරුවා කියවන්න මුලින්ම හුරු කරන්න ඕනේ. එහෙම නැතුව ඒගොල්ලොන්ට නීති දැම්මොත් ඒගොල්ලෝ ලයිබ්‍රරිය කියන්නේ දඩුවම් දෙන ස්ථානයක් විදියට තමයි සලකන්නේ. අපිත් පොඩි කාලේ එහෙමයි ගොඩක් දරුවෝ කැමති නැහැ ලයිබ්‍රරියට ගියාම මොකද සද්ද නැතුව හෙල වෙන්නත් බෑ, පුටුවේ සද්දයක් ඇහෙන්න බෑ. එතකොට අර ඒ මානසිකත්වයෙන් දරුවෝ මුදවලා මුලින්ම ලයිබ්‍රරියට ගෙන්න ගැනීමයි කරන්න ඕනේ. ඒ අනුව ගිහිල්ලා තමයි ඒගොල්ලෝගේ කියවීම හැකියාව, කියවීම රුචිකත්වය වැඩි කරන්න ඕන. අපේ පාසල කුඩා පාසලක්. එතකොට ඒ වගේම සාක්ෂරතාවයෙන් අඩු ළමුන් ඉන්න පාසලක්. ඒ ළමයි වෙනුවෙන් තමයි විශේෂම කියවීම වැඩි දියුණු කරන්න ඕන. ඒක නිසා තමයි මම මේ දරුවන්ට මේ විදියට ලස්සනට මේ ලයිබ්‍රරිය නිර්මාණය කරේ. ඒ වගේම අද වෙනකොට දරුවෝ ලයිබ්‍රරි පීරියඩ් එකට අමතරව සහන කාලච්ඡේදවල පවා ලයිබ්‍රරියට ඇවිල්ලා පොත්පත් කියවන්න යොමු වෙලා තිනවා. ඇත්තට මේ ගැන නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් මට තියෙන්නේ. මොකද මේ අපි කරපු දේ, මම කරපු දේ, අපි හැමෝම එකතු වෙලා කරපු දෙයින් ප්‍රතිඵල අද වෙනකොට ලැබිලා තියෙනවා. පුතාට බැච් දෙකක් තියෙනනේ. ඔව්. මොකද උදේ බැච් දෙක? ශිෂ්‍ය නායක බැච් එකයි පුස්තකාල නායක බැච්. පුස්තකාල නායකනේ. හොඳයි. පුස්තකාල නායක කියලා වෙනම තනතුරක්. හරි. හොඳයි පුතේ.